සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් Bitcoin සම්බන්ධයෙන් අපි අන්තිමට වීඩියෝ එකක් කරනකොට Bitcoin price එක තිබ්බේ මෙන්න මේ level එකේ. ඉතින් එතනදී පැය 4 chart එකේ FGI indicator එකේ S අකුරක් print වෙගෙන ගියපු නිසා මම monitor කරගෙන හිටියේ. S අකුර print වෙච්ච candle එකේ high එක හරියට break වුණොත් එහෙම එතනදී long position එකට entry එකක් ගන්න. ඉතින් අතරම වීඩියෝ එක upload කරලා ටික වෙලාවකින් S අකුර print වෙච්ච candle එකේ high එක break වෙන්නේ නැතුවම price එක යටට drop වෙන්න පටන් ගත්තා. එතකොට එහෙම drop වෙලා පැය 4 chart එක oversold එන level එකෙන් price එක උඩට bounce වුණා. ඉතින් එහෙම bounce වෙනකොට S අකුර හැදිච්ච candle එකේ high එක break වෙච්ච නිසා එතනදී මම පොඩි long position එකකට entry එකක් ගත්තා. ඉතින් අපි මේ වීඩියෝ එකේ තව මතක් කරපු දෙයක් තමයි price එක උඩට up වුණොත් එහෙම අපිට short entries ගන්න resistance zone කිහිපයක් monitor කරගෙන ඉන්න පුළුවන් කියලා. එතනින් එකක් තමයි මෙන්න මේ consolidation එක සිද්ධ වෙච්ච area එක. ඊට අමතරව FGI indicator එකේ weekly mid එක සහ ඊට පස්සේ daily mid එක අතර zone එකත් අපි කිව්වා අපිට monitor කරගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා කියලා. ඉතින් price එක ඇත්තටම හරියටම වගේ weekly mid එක කිට්ටුවටම up වෙලා එතනින් තමයි reject වෙලා යටට වැටුනේ. ඉතින් මගේ entry එකේ ඉඳන් ඇත්තටම price එක 0.5ක වගේ ප්‍රමාණයක් up වුණේ. එතකොට ඒක නිසා මම entry එකට stop loss එක ගෙනාවෙත් නැහැ. මොකද සාමාන්‍යයෙන් මම entry එකට stop loss එක ගේන්නේ 100ක් 2ක් විතර උඩට up වුණාම. ඉතින් ඒක නිසා price එක යටට dump වෙනකොට මගේ stop loss එක hit වුණා. ඉතින් long trade එකේ stop loss එක hit වුණාට price එක මම monitor කරගෙන හිටපු zone එකට ඇවිල්ලා ඊට පස්සේ එතන reject වීමත් එක්ක body time frame bearish පැත්තට හැරුණාම hedge එකක් හැටියට මම පොඩි short position එකකට entry එකක් ගත්තා. ඉතින් ඒකෙන් profit ගන්න අවස්ථාවක් හම්බුණා. ඊට පස්සේ price එක යටට drop වීමත් එක්ක. ඉතින් ඊට පස්සේ අද උදේ මෙන්න මේ candle එකේ high එක break වෙනකොට එතනදිත් මම long position එකකට entry එකක් ගත්තා. ඉතින් ඒකෙන් නම් සැලකිය යුතු විදිහට profit ගන්න අවස්ථාවක් තිබ්බා. මොකද price එක සෑහෙන උඩට up වීම නිසා. එතකොට මේ position එකෙන් කොටසක් මම තවම hold කරගෙන ඉන්නවා. අපි Bitcoin වල දැනට තියෙන situation එක බැලුවොත් එහෙම ඉස්සෙල්ලාම daily chart එකට ගිහිල්ලා දැන් කලින් දවසේ daily candle එකත් bearish විදිහට close උනේ. ඉතින් අපි පහුගිය දවස් කිහිපෙම මතක් කළා අපේ daily chart එකේ bias එක තියෙන bearish පැත්තට කියලා. ඉතින් ඒකට හේතුනේ අපි දැක්ක මෙන්න මේ high එක හරියට break කරගන්න බැරි වුණා. එතන reject වුණා. ඊට පස්සේ FGI එකේ daily trend එකත් අපි දැක්ක දිගටම bearish විදිහට තිබ්බේ. ඉතින් ඒ විදිහට daily bias එක bearish පැත්තේ තිබ්බ නිසා තමයි අපි දිගටම short entries හොයන්න අවස්ථාව තියෙනවා කියන එක මතක් කළේ. එතකොට පැය 4 chart එකෙන් ඇත්තටම ගත්ත entry එක trend එකට විරුද්ධව ගත්ත entry එකක්. ඉතින් පැය 4 trend එකත් bearish පැත්තේ තිබ්බේ. ඊට පස්සේ පැය trend එකත් bearish පැත්තේ තිබ්බේ. daily trend එකත් bearish පැත්තේ තිබ්බේ. ඉතින් එහෙම අවස්ථාවල long trade වල entries ගන්න එකේ සැලකිය යුතු risk එකක් තියෙනවා. ඉතින් එහෙම trade වලට අපි කියනවා counter trend trade කියලා. ඉතින් counter trend trade කරනකොට අපි risk එක හරියට manage කරගන්න ඕනේ. position size එක අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ හරියට stop loss වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඇත්තටම අද උදේ ගත්ත entry එකත් counter trend entry එකක්. ඉතින් නමුත් ඒක ගැටලුවක් නැතුව දැනට වැඩ කරලා තියෙනවා. ඉතින් තවමත් ඇත්තටම daily chart එකේ bias එක bearish පැත්තේ තියෙන නිසා අපිට අලුතෙන් short entries හොයන්න පුළුවන් daily chart එකේ. ඉතින් එතනදී මම විශේෂයෙන්ම monitor කරගෙන ඉන්නවා අපි අර කලින් කතා කරපු zone එකම. ඒ කියන්නේ weekly mid එක සහ ඊට පස්සේ daily mid එක පාවිච්චි කරලා අපි අඳගත්ත මෙන්න මේ zone එක. ඉතින් එතකොට මේ zone එකටම දැන් කලින් දවසේ candle එකේ high එකත් confluence වෙනවා. ඉතින් බැරි වෙලාවත් price එක මෙච්චර උඩට up වෙලා කලින් දවසේ candle එකේ high එක take out කරාට පස්සේ අපිට පොඩි time frame වලින් confirmation ගන්න හම්බුනොත් එතනදී short එකකට අපිට consider කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අද දවසේ candle එක උඩට up වෙලා බැරි වෙලාවත් daily mid එකයි ඊට පස්සේ weekly mid එකයි break කරගෙන උඩ close වුණොත් එහෙම එතකොට වැඩි chance එකක් තියෙන්නේ price එක ආයෙසරයක් උඩට up වෙන්න. එතකොට අපිට retracement බලලා අලුතෙන් long entries හොයන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතකන් අපිට ඉඩකඩක් තියෙනවා short වලට වැඩි නැඹුරුවක් දීලා short entries හොයන්න. ඉතින් price එක තව උඩට up වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අද විශේෂයෙන් අද monthly close එක සිද්ධ වෙන දවස නිසා. ඉතින් අපි දන්නවා monthly close වලදී market එකේ volatility වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් price එක යටට dump වෙලා තියෙනවා නම් සාමාන්‍යයෙන් week එකක් හදන්න ටිකක් හරි උඩට up වෙනවා. ඊට පස්සේ ගොඩක් උඩට up වෙලා තියෙනවා නම් උඩින් week එකක් හදන්න price එක සාමාන්‍යයෙන් ටිකක් හරි retrace වෙනවා. ඉතින් එහෙම වෙන්නේ නැත්නම් market එක ගොඩාක්ම bullish හරි bearish හරි වුණොත් විතරයි. එතකොට ඊට පස්සේ අපි පැය 4 chart එකට ගියපුවාම අපිට පේනවා දැන් පැය 4 chart එකේ FJ එකේ resistance එක test කරන ගමන් ඉන්නේ. ඉතින් මේ හරිය තව bullish candle එකක් දෙකක් close වුණොත් මේ trend එක bullish පැත්තට හැරෙන්න පුළුවන්. එතකොට අපිට යටින් support zone එකක් හැදෙනවා. ඉතින් ඒ කිට්ටුවට price එක retrace වුණොත් අපිට එතකොටත් අවස්ථාවක් තියෙනවා long entries හොයන්න. ඉතින් පැය 4 chart එකේ ඇත්තරම අපි අර උඩ මාක් කරගෙන ඉන්න zone එකට price එක යන්න කලින්ම පැය 4 chart එකේ ස්වභාවයත් එක්ක අපිට මෙන්න මේ consolidation area එකත් resistance එකක් හැටියට වැඩ කරන්න පුළුවන්.
ඉතින් ඒකත් මොනිටර් කරගෙන ඉන්න පුළුවන් අපිට ෂෝට් එන්ට්‍රි ගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ওই සෝන් වලින් කෝකෙදිද හරියටම රිජෙක්ට් වෙන්නේ කියලා මට 100% කියන්න බෑ. අපිට අර කරන්න තියෙන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් වලින් කන්ෆර්මේෂන් ගන්න එක. ඉතින් එහෙම අවස්ථාවක් ලැබුණොත් තමයි ෂෝට් වලට අපිට එන්ට්‍රි ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊට පස්සේ පැය chart එකේ ට්‍රෙන්ඩ් එක බුලිෂ් පැත්තට හැරිලා තියෙනවා. මෙතන ඩයිවර්ජන්ස් එකකුත් හදලා. ඉතින් දැනට තියෙන ස්වභාවයත් එක්ක අපිට මෙතන සිද්ධ වෙලා තියෙන මෙන්න මේ කොන්සොලිඩේෂන් එක සපෝට් එකක් හැටියට වැඩ කරන්න පුළුවන් මේ කැන්ඩල් එක මෙතන හයි ස්ප්‍රේ කරගෙන ක්ලෝස් වෙලා තියෙන නිසා. ඉතින් ප්‍රයිස් එක මේ කිට්ටුවට රීට්‍රේස් වුණොත් අපිට බලන්න පුළුවන් මේ zone එක හෝල් කරයිද කියලා. ඉතින් එච්චර උඩට අප් වෙන්නේ නැතුව ප්‍රයිස් එක යටට ඇවිල්ලා මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් වුණොත් එතකොට වැඩි ඉඩ කඩක් තියෙන්නේ ආයසරයක් ප්‍රයිස් එක යටට ඩම්ප් වෙන්න. ඉතින් එතනදිත් අපිට ෂෝට් රේන්ජ් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ ලෙවල් එක බ්‍රේක් වෙනවද කියලා බලන්න පුළුවන්. බලලා උඩට රීට්‍රේස් වුණාම මේ zone එකෙම රිජෙක්ට් වුණොත් එහෙම එතකොට අපිට එතනදිත් ෂෝට් රේන්ජ් එකකට කන්සිඩර් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔය සිටුේෂන් ටික තමයි මම මොනිටර් කරගෙන ඉන්නේ. ඉතින් මෙතනදී මට අලුතෙන් ලොං එන්ට්‍රි එකකට කන්ෆර්මේෂන් එකක් තවම ලබා ගන්න විදිහක් නැහැ. අර යටදී එන්ටර් වෙච්ච පොසිෂන් එක හෝල් කරගෙන ඉන්න එක තමයි මම දැනට කරන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ෂෝට් කරනවා නම් යටදී ලොං එන්ට්‍රි ගත්තා නම් ඒවා හෝල් කරගෙනම ෂෝට් වලට එන්ට්‍රීස් ගන්න අවස්ථාවක් තියෙන පුළුවන්. මොකද එහෙම වුණොත් රිස්ක් එක අඩුයි. හෙජ් එකක් හැටියට පොසිෂන් එකක් තියෙන නිසා. ඉතින් අපි monthly chart එකට ආපුවාම ඇත්තටම මට ටිකක් කන්සර්න් එකකට තිබ්බේ මෙන්න මේ කැන්ඩල් එකේ low එක බ්‍රේක් කරගෙන ඔක්තෝබර් මාසේ කැන්ඩල් එක ක්ලෝස් වෙයිද කියලා. ඉතින් එහෙම ක්ලෝස් වුණා නම් සෑහෙන අනතුරක ප්‍රයිස් එක වැටෙනවා. ඉතින් අද කැන්ඩල් එක ක්ලෝස් වෙනකොට මෙච්චර යටට ඩම්ප් වෙන්නේ නැතුව උඩදී ක්ලෝස් වුණොත් එහෙම ඒක පොඩි හරි වාසියකට හිටින්න ඉඩ කඩක් තියෙනවා. මොකද උඩටත් ලොකු වික් එකක් එතකොට හදලා තියෙනවා, යටටත් වික් එකක් හදලා තියෙනවා. ඉතින් අපිට පේනවා ඔක්තෝබර් මාසේ කැන්ඩල් එක ඕපන් වෙලා තියෙන්නේ 1,13,988.7න්. ඉතින් ඉදිරි පැය 12 වගේ ඇතුළත කොහොම හරි උඩට අප් වෙලා ඕපන් එකට උඩින් ක්ලෝස් වුණොත් එතකොට මේක බුලිෂ් ඩෝජ් එකක් වගේ ක්ලෝස් වෙනවා. ඒ දෙපැත්තටම ලොකු වික්ස් තියෙන නිසා සෑහෙන අවිනිශ්චිත භාවයක් එතකොට මාකට් එකේ තියෙනවා. ඉතින් මේ විදිහට දෙපැත්තටම ලොකු වික්ස් හදලා කැන්ඩල් ක්ලෝස් වුණාම ඇත්තටම අපිට කරන්න තියෙන්නේ ඊට අඩු ටයිම් ෆ්‍රේම් වල ට්‍රෙන්ඩ් එකට වැඩි ඉඩ කඩක් දීලා ට්‍රේඩ් කරන එක. ඉතින් පහුගිය දවස් කිහිපෙම අපි කළා වගේ. එතකොට අපිට ගැටලුවක් නැතුව හොඳ එන්ට්‍රි වලට යන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් තව දෙයක් තමයි දැන් ඔක්තෝබර් මාසේ කැන්ඩල් එකත් බේරිෂ් විදියට ක්ලෝස් වුණොත් මෙතන තව ආරකුරක් print වෙන්න ඉඩ කඩක් තියෙනවා. නමුත් ඒකේ ලෝ එක සෑහෙන යටින් තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙහෙම ආරකුරු print වුණාම මාකට් එක ආසන්න කාලයකදී අනිවාර්යයෙන්ම වගේ FCA එකේ මෙන්න මේ මිඩ් එක කිට්ටුවට වැටෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. සෑහෙනම ඉඩ කඩක් තියෙනවා මිඩ් එක කිට්ටුවට ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න. දැන් මෙතනත් ඇත්තටම ආරකුරක් printලා ඊට පස්සේ කැන්ඩල් එකේ හයි එකත් ඊළඟ මාසේ ටේක් අවුට් කරාට පස්සේ අපිට වෙනවා මිඩ් එක කිට්ටුවටම ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් මේක monthly chart එක නිසා සමහරවිට මාසයක් දෙකක් යන්න පුළුවන්. නමුත් අපිට ඉදිරි කාලේදී අපේක්ෂා කරන්න පුළුවන් ප්‍රයිස් එක අනිවාර්යයෙන්ම වගේ monthly mid එක කිට්ටුවට drop වෙයි කියලා. ඒ කියන්නේ 95,000ටවත් ප්‍රයිස් එක අඩුම තරමින් drop වෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඉතින් ඒකත් හිතේ තියාගෙන තමයි අපි අලුතෙන් trade plan කළ යුත්තේ. ඉතින් ওই කාරණා ටික තමයි මට මතක් කරන්න අවශ්‍ය වුණේ. පරිස්සමට stop loss දාගෙන trade කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.